තමන්ගේ ආසාවන් පොදුබැදගත් ජීවිතයේ සුන්දරම දවස අද ලැබිලා තියෙනවා. සතර වර්ගයේ ඥාතිවරුන්ගේ ආශිර්වාදය ලබන්න. පුංචි කාලේ ඉඳලම දන්න දෙන්නෙක් විදිහට දෙන්නම චූටි කාලේ ඉඳන් මගේ ආදරය දිනාගත දෙන්නේ. ඉතින් ඒ නිසාමද මේ වෙන්නේ මෙහෙම පටන් ගන්න කියලා පුංචි ආරාධනාවක් කරපුවාම ඒකත් බෑ කියන්න බෑ. ඉතින් ඒ නිසා එරඹි යුගදිරිය සර්ව ප්‍රකාරන සතුට රචයන ලොවක කිරුළු පල දෙන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව උතුම් තුන්රුවනේ ආශිර්වාදය වගේම සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ මට ආරංචි වුණා තවත් ආශිර්වාද කරන්න කෙනෙක් ළඟ එනවා කියලා ලහිලයි. ඉතින් එයා එනකන් තමයි මම මේ කතා කරන්නේ. නියම බබල් එක
ඌටද කිලු. ඇයි? ඇයි? බලහකො. උඹලට ඉති ගියාවේ බැලෙනවා. අනේ ඉතින් මගේ ඉතින් මක්කා වැලෙන්නේ. ඇයි? ඇයි? බලපන් මගේ දෙල්ල. අම්මෝ. ඈ. ආරණාවන්තයි. ඔන්න බලපන් ඈ. අහහ. ඔය මට කැමති. යකෝ. ඈ මේ ගිරිඋල්ලේ යක්කු කොල්ල නැද්ද යක්කු වදින්නේ? යකෝ ගිරි උල්ල කෙල්ලෝ කැමතිම යකුන්ට. මලහත් කියලා. ආව්. අහහ. ඒක අද නම් පුතේ මල් හොයා ගන්න බෑ වතුරට ගහකට ගිහිල්ලා. කොහමනේ ඔය ඒක පිටින් ගියා. ආම්මේ පුතේ මේක පිටි දෙනවා. අහහ. උදේ මොකද අනේ? ඕක කෙල්ල. දෙල්ල. මම බය වුණා කවුරු හරි උත්තර ගියා. කෙලගෙන ගියා කියලා. හැබැයි කෙල්ලට වඩා කෙල්ලක කෝකකම රහන්. ඕකනම් ගෙනියන්නේ මේ. ඕකනම් යකෙක් විතර කොල්ලෙක් නම් ගෙනියන්නේ. ඇඳය ආමෙන් ඉරුමෙත යන වෙලාවට. දකින්න බා. අහහ. කෙල්ලට දෙන්න පුතේ ඇඳය මේක නෙමෙයි. දෙක. ආම්මේ දෙනවා දෙක. 1යි 2යි දෙකම එකට දෙන්න. ආ අහහ. ඇඳය ආමෙන් ඉරුමෙත යන වෙලාවට. අද කිසි කැවෙනවා නුඹති වෙලාවට. බලපන්නගේ ඉන්නවද බෞද්ධයෝ. යැවෙති පාදම පැට පක්කකට. ඒ එල්ල හොයනවා වඩි බල කොහෙද කියලා. ඔබ අත්ත කෙල්ල පණින්න බලාස්ති නෑ. අනේ උරු. ආව් වාසනාවන්ත කියලා. බලපන්. අහහ. කෙල්ල මොකක් නෑ බැරෙන්නේ නෑ. වැඩේ ආයි මොකද යකා කියන්න බෑ. අහහ. බලපන් බුන් සඳ පායරවා. එහෙනම් කටබලා මේක දෙන්න ටිකක් කඩිලෙලවා. එහෙනම් දැන් බලපන් කට ටිකක් පරික්කුවා. කටකණි. අට කනේ. අහහ. උදේ මොකද අනේ? බලපන් තුන්ති කෙල්ල මේක වඩා තුන්ති දෙන්නේ මක් නිවසේ. මේ දුකේ එල්ල හුදු වෙලා. ලස්සන වෙලානේ. මගේ වගේමයි කෙල්ලක. දැන් පේසොස් ගහන්නේ. කොහොමද ආ බං? උදේ මොකද? මෙයා ගානේ පෙයාරන් අයිලා. මෙයා ආ මෙයා ගානේ දීසුයි මජනු. ඔන්න පුතේ එනවා. අහහ. කෙල්ලට දෙනවා තව එකක්. දෙන්න හොඳ එකක් දෙන්න. දෙන්න හොඳ එකක්. අනේ ලස්සන එකක් දෙන්න. ඔන්න පුතේ දෙනවා රක්ත මිහින්නේ. දෙල්ල හැංගගෙන කයි. ආම්මේ කෙල්ල දෙක දෙන්නේ කොල්ලට අවුල ගන්නමයි බලන්න. උදේ මොකද? ඔන්න දෙනවා පුතේ එනක් එකක්. හොඳ එකක් දෙන්න. මොකද අනේ? කෙල්ල යන්න කැමති වුණාට තව වැඩ ගොඩාක්. මෙහෙමයි. ආව් දෙන්නත් එක රම්මඩට අතර වැඳලා වරද යන්න. ආව් ඔන්න ඉන්න ළඟ යන ඔය අන්න බැල තාත්ත බැන්න. ඔන්න ඉන්න අම්ම වැඳලා වරද දෙන්නත් එක. බලහත් කියලා. හැබැයි මේක නම් යන්න ඕන. යකෝ ඇත්තට හරි නැන්ද බුදුම දුකෙන් හිටියේ. ඒ මොකද? දැන් බලපන්කෝ කෙල්ලට හරි ගියා විතර නැන්දම් මගේ හිනාව. එකක් ගත්තොත් ඒ මේ වෙනකන් නැන්දම් මගේ පුතු කනත්තල්ලක හිටියේ. එහෙනම් අද බලපන්කෝ ඈ ලංකාවේ වටනාම ලොතරයි ඇදිනවා මගේ නැන්දම්. ඒ මෙන්න මෙහෙමයි. ඈ කෙල්ල ගත්තොත් නැන්දම නොමිලි. බුදුයි මොකද අනේ? මේක නෙමෙයික. එහෙනම් කොහොමද? මොකද අපන් මෙච්චර හේකද? අද මේ දෙනක ඔව් බල්ලෙක් නැති වෙලා. බල්ල අමාරු වෙන්න. මොකද කිව්වේ? බල්ල අමාරු වෙන්න. බල්ලගේ ඇටිකාව හැංගිනවා. හුදු පුතේ. මොකද අනේ? අද මොකද බලන්න කියලා? ඒකනේ එන්න. ඒ අම්මේ පුතේ යකා පුදුම යනවා බල්ල. එහෙනම් රතරණයි. එහෙම නෙවෙයි. මොකද අපන් මෙච්චර හේකද? අද මෙහෙ දාන්සලා. දාන්සලා. ඔව්. දාන්සලා දෙන්න හොඳ කාලේ. එහෙම නෙවෙයි බං. එහෙනම් අද මෙහෙ ඔව් උත්සවයක්. උත්තර. ඔව්. අර මොකද මම කිරියා මගෙට වෙලා. ඒයි එහෙනම් ඉතින් මගේ උනේ ඔබ කාලයකට කලින්. එහෙනම් එහෙම නෙමෙයි බං. එහෙනම් සුදු මංගල උත්සවයක්. මංගල උත්සවයක්. ඔව් අනේ. අනේ බකල්ලේ ගැති පුතේ. දැන් නම් බකලේ බකල්ලේ ඉන්නවා. ඉන්නවද? නේ ඉන්න මනමාල. ඒ මගේ කොහොමද මනමාලේ කියන්නේ? බලපන් මොන්ද ගැත්තිකේ ඉඳලා මනමාලක. ඔය සර්ලගේ ඒයි බලපන් කොල්ලගේ ඇස් එක දැක්කම මලමාලක බේරෙනවා. මම ඔය සර්ලගේ හැටි. සේරලගේ හැටි. ඔව් අනේ. මේ විදිහට ඉන්නත්තම් පුතේ කවුරු ඉගෙන ගන්න ඉන්නේ දැන්. අන්නේ නේ ළමයි. මේ මනමාලි. අන්න. ඔව්. එහෙනම් ඒ බල මනමාලි වක්කුනේ හැංගෙනවා. අම්මේ මනමාලි නැත්තම් හැංගෙනවා. ඔය කාලේ කොහොමද පුතේ? කොහොම තමයි ඔය කාලේ. ඔව් 18යි වයස. එහෙනම් පුතු පුතේ. මොකද අනේ කොහොම බකල්ලේ. බකල්ලක බලහම නහයට කෙලින්. නහයට කෙලින්. ඔව්. කොහොමද? ඇයි ඔබ නහය කොහෙද? මොල අනංගියා. ඒ මොකද? බුදු රාමේ ගෝත්‍රය කාලේ කොන්නට ගෙල්ල හිටියේ. එහෙම නෙවෙයි බං. ඕන කෙල්ලක ඒ ඉස්තේ නවනවා. මේ මනමාලය ඔබ කොහොමද මනමාලයට කිය? හරියට හරින පුතේ. එහෙනම්
බලපන් මොකොල්ලගේ ඇස් දෙකෙන් නේරා වනවාලක. ඈ ඕන කෝච්චිය මෙයා ළඟ ඉන්නවා. ආම්මේ මෙයා ගාව ඕන කෝච්චිය නතර වෙනවා. නතර වෙනවා. ඔව්. ඕන අල්ලපු කෝච්චිය ළඟ ඉන්න ආ දිගට. ටිකට් ගන්න ආවම ගමන යන්න අමතක වෙනවා. ආම්මේ පුතේ. එහෙනම් පුතේ. මොකද? ඒක නෙමෙයි රතරන් අයියේ. අහා. මනමාලව ඉස්සරහ දෙකගෙන යන්නේ. චාරිත්‍රයක් වශයෙන්. ඔව්. හොඳයි. හැබැයි ගියත් අපි ඉස්සරහ දීනේ ඉවත් මනමාලේ. දැන් මිනිහතර යාළුවෝ හම්බෙන්න යම් කිව්වද ඩක්කාරේනවා. මෙයා තමයි සංවිධායක වුණ වැඩක. රතරන් අයියේ. මොකද ඔබගේ ඉස්තේන මාර්කට් කෙනෙක් කිව්වා. එහෙම ඕ. යාකෝ මට නම් තේරෙන්නේ ලෑ මාස්ටර් කෙනෙක් වගේ. බුදුහාම නරකට කොට බං අතේ තියෙන. ඒ කෝච්චි අතින් අල්ල නවත්තන්න. කෝච්චි අතින් අල්ලලා. ඔව්. බුදුහාම මම හිතා මේ බුදුන් කට්ටම් දෙන්න වැඩ කරනවා. එහෙමත් වෙනවා. නේද? ඔව් එහෙම නෙමෙයි සුදු පුතේ. ඒව හරි ගිහිල්ලා. ඔයද කියන්නේ මෙයයි කියන්නේ. අහා. ඉවන් මොන්න ගැන කියන්න පුතේ. ඔව්. ඉවන් නොතන ඉන්නේ ඉතින් ආයේ වාහනවන්ත කොල් ගෑවේ. වාසනාවට කොල්ලා. ඔන්න පුතේ කියන්න ගත්තා. අපි දැන් ගන්න පුතේ යාළුවෝ තමයි කිව්වේ. මේ ටික කරලා පොඩි නැගෙන්නේ. දැන් හරිනේ. දැන් හරි. ඔයද කියන්න හුදුවයි. මොකද? යාළුවට කිව්වලු. අහා. පුතේ ආයේ මේ ලංකාව මිදුණා අපි දෙන්නක විදිහට කරා ගන්නවා. බුදු අම්මේ පුතේ. ඔයද කියන්නේ. ඔව්. මෙයා නම් පුතේ ඉන්නේ කියන මයික් එක නම් දෙන්න එපා. ඒ මොකද? පුතේනෝ. මේ හින්දු හදලා ඉන්නවා. මෙයාට හොද හිතියවක් කියන පුතේ හින්දු කියන්නේ හුවේ. ඒ වගේම කිස්සන්නේ පුළුවන්. ඔව් කලින් ගාන ආරම්භය කියන්නේ එහෙම පුළුවන්. එහෙම පුළුවන්. ඔව්. බාහිර බලපෑටියක් ඉන්න දෙන්නේ නැහැ. බල්ලේ පුළුවන් ඉන්න දෙන්න බාහිර ඔක්කොම ආරම්භයලා ගෙදර වටේ පියාගේ හාස්‍යනවා. සත්කාර කරනවා. ඔව් ඒක එහෙම යන රාජ්‍ය ගන්න. හැබැයි මොන දේ වල සත්‍යයි. මොන දේ කළා පුතේ රාජ්‍ය සංකරා. එහෙනම් පුතේ මොකද? ඔය දෙකියන පුතේ රාජ්‍ය කියන්නේ මරලා පුතේ. මොකද? ලාපන බොල්ලා. අහා. ඔය දෙකියන අවුරුද්දකට ගෙවන එක දවසක් කීම්ගේ බොල්ලේ කියන්නේ. අලහංග පොඩිය. අවුරුද්දකට බිල ගෙවන වෙලා එක දවසක් කීම්ගේ එතනින් හාරි කරා. ඒ වගේ පුතේ ඕන දේ පටන් ගන්නවා. අහා. එක දවසක් එකෙන් ඉවරයි. පුතේ යාළුවෝ තමයි ඒක නෙමෙයි. එහෙනම් යාළුවෝ කිව්වා. මොකද? මේ කරදර කරම රාස්තේ. එහෙනම් ඕල්ලට බඳින්න උඩට එකට ආවිච්ච චාරිත්‍ර කරන මාත්‍යට අමතකුණා. ඒ මොකද? ඔයද කියන වටහට යන්න අමතකුණා කියලා. අලහත් ලව්වා මෙයා වටහත ගිහින් නැද්ද? ඉන්දියාවේ ප්‍රවේද වටහට කියන්නේ. ආහා. ඒක හන්ද පුතේ. මෙයා වටහත ගෙනියන. යකා අයියේ ඔව්. අපේ කොල්ලවන වටහට අරන් යන්න කොයිද? අනේ වයින්ද කොල්ලනේ. කොටන්දම යාළුවෝ වල බෑ. ආහා. මනමාලිගෙන් අහලා බලන්න. ඔව්. වටහට ගෙනියන්න ගමන් නැද්ද? හරි. ඔව් මනමාලි බුදුමාහාගේ වටහට. හෙට ඉන්න පුරණ ස්ටේෂන් එකේ බෝඩ් එකක් ගහන්න වෙනවා. ඔන්න පුතේ එහෙනම් මොකද? ස්ටේෂන් එකේ බෝඩ් එක ගහලා ගමන වටහට චාරිත්‍ර නම් කරන්නේ. පුරණ මහත්තයා කතා කරලා ඉන්නේ. මහතෝ මයියට නියනේ අය මාතේ ආයන්න දෙයක් නෑ පුතේ. ඈ ගහන්න දෙනවා මුන්නේ යන අන්තිම වටේ. ආයනම් වටේ යන්න වෙන්නේ නෑ පුතේ. ආයෙනම් හම්බෙන්නේ. ආය වටේ කියෝ පුතේ ආය දෙල්ලන්නේ නෑ. අන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් කුටි. දෙල්ලන්නේ නෑ. ස්ටේෂන් මාස්ටර්ට ඔව්. තුමුල්ල බැලලා ඉංග්‍රීසියෙන් හොම්බ දැනන්න දෙන්නේ. මට කියලා දේනවා තීරේ හිටින තුමුල්ල ගන්නත් එහෙම ආයි. එහෙනම් ආය වටේ කියනවා. ආයෙනම් හම්බෙන්නේ. ඒක නෙමෙයි පුතේ. එහෙනම් කොහමද? එතන දෙනකොට නෑදෑයෝ දිනනවා. ආහා. බුදුම විදියට සංවිධානය කරලා තිබ්බලු. ආහා. නේද? ඔව්. ආපදාවත් එක්කම ඔව්. විවාහමංගල යකායි ඔව්. මනමාලව අපිටාවට එකකම වරින්. දීදුරු බිමට හලන්නේ. ඈ? ඔව්. ඒ විදිහට සාහනා යන්නේ. අනේ මම නෑ යාළුවෝ තමයි ඉන්නේ. වැඩි වෙන්නේ පාකිය. ඔව්. ඔව්. ඒ චාරිත්‍ර වාරයේ ඉස්සරහට කරගෙන තමයි ආහා. ආන්නේ. ඔව් ඔව්. ඔව් ඔව් ඔව්.
ඒ යුතුයකම වගකීම් කරන්න තමයි අපි ඇවිල්ලා. අම්මේ. මල හත්තිලා වුණා ඒ පාර. වැඩි ලස්සන එපා හොඳේ. ඒ මොකද? බලපංකම් මං එන්නේ ඉතලා අර ඔව් ඒ අර ඉස්තේදර් මාස්ටර් විදුන් දාගෙන ගියා මොන කටුලෙල්ල වාගේ හිටියලා එල්ලා වැඩක්. බලපං යකා විතර නිකන් පතම් මගොල් ගෙදරා එහෙනම්. මං එන්නට ගලියෙන් මේකි ගෙවුනේ ආහා. කටුලෙල්ලක් වාගේ රෝදෙට දැනුනේ දැන් බලපං හඳ පායලා වාගේ බොනේ ඕවට ඉතින් අපි ළඟට මොකද? ඔන්න පුතේ මනමාලේ ආවා. නම්බර එකයි මනමාලය. ආපම් දුදු අයියෝගේ ඩයිනමෝ එකේ ෆොටෝ ගලක් දමලා හරි ගහනවා. ආ අම්මා දබල. නියම ඔන්න බලන්න. පුතේ බබුමර ගන්නවා නම් ආ. ඔව් නම්බර එකයි බකල් එක. නම්බර එක බලපන් අපේ එක බකලේ. හරියට ගල්පේනවා. ඒ දුදුවේ බලන්නේ. ඉංග්‍රීසියෙන් දැහුවේ. දැන් නෑබා සිංහලෙන් මාතේ යාලා. දැන් ඉංග්‍රීසියෙන් දාන්න. ආ. ඒ දුදුවේ බලන්නේ. ආහා. ඒලාහරින් ආවා මොන හරි කරගන්න ඕනේ දවසක් දෙකක්. අයි දැන් බලක් කියලා කියනවා. මොකද කිව්වේ? ආ තාම බලක් නැහැ. ඒකම මේක අපට මුදේ මොකද? මොනවා වුණත් දෙන්නේ යකාරයි. එහෙනම් ඔව් එයාගෙන අහන්න අපි. ඔට ගෙදපන්. ආහා. ඔන්න පුතේ. ආහා. ඔය යකාරයි. දැක්කනේ හිරිච්චි. මුදේ. මොකද ඒකම මේපා. එහෙනම් ඔට ගෙදපන්. ආහා. මේ කතාව නම් කියන්න මොකද්ද? උගලින්ම කට්ටියට ඇහෙන්නම කියන්නේ. ආහා. අපි දෙන්න පොදු පිළිවෙල සංවිධානය කරලා අපේ හතර වර්ගයේ ඥානශීලී එකව කරගෙන ආහා. අපේ විවාහ මංගල උත්සවයේ නේද? පිළිවෙලට කරගත්තා. අද දිනාත්මේදී සිදු කරනවා. ආහා. ඒක අන්න අපේ හතර වර්ගයේ යාදීන්ට යාළුවන්ට ඔක්කොම මෙන්න කිව්වා. ඔව් ඔව් ඔව්. ඔව් ඔව්. ඒක අන්න අපි ඉක්මනට අපි දෙන්නක මගුල ඉවර කරන්න. කවුද මේ විශේෂ යාළුවන්ට එන්නේ? යාළුවෙක් මෙයාගේ කරදරේට ආහා. අපේ බෝල් එකක් ගත්තා අපිට දෙන්නේ කියන්නේ කියලා ආන් අරෝදරේ ඉන්න ඉවර කරනවා. කවුද? අර අර ස්ටේෂන් මහත්තයා. බලමු පුරියා. ඉතින් රේවුකාවරි කොතරම් ඇවිල්ලා ඉන්නේ. දේවකාරක තරම් අවිල තමයි. එහෙනම් ඉන්නේ කියන ආයිබෝන් කියන. ආයිබා අර ආවුරුවන්ට අවදානෙ නැතු යනවනේ. බණ එක එහෙනම් මාස ගානකට බැරිදි. එහෙනම් ඉතින් ඔව් සර්වංග අපිට කතා කරලා කිව්වා. ආහා. මේක දින කීපයකට උදදී ඔව්. මේ දිනයක් සභාවකට එහෙනම් එම දිනයට දැන් දිනාත්‍රයේදී අපි දෙදෙනා විවාහ බන්ධන උත්සවයේ සමරනවා වගේම එහෙනම් නව යුග දිවියකට පාතබනවා. ඔව්. ඒ දිනාත්‍රයේදී අපි දෙදෙනාට ආශිර්වාද කරලා ඔව්. මේ අතිනත ගත්තා වූ දෑත එහෙනම් දීන දුරාවටම ඒ ආදරයෙන් බැඳිලා ඉන්න